ආයිබෝන් මගේ යාළුවෝ ඔක්කොටම සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් මට සතුටුදායක ආරංචියක් කියන්න තමයි ආවේ. එන් ඕගොල්ලන්ට මොටිවේෂන් එකකුත් එක්ක තමයි කියන්න ආවේ. මොකද මම ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ. බුත්තල ප්‍රදේශයේ ඉඳලා ලෝකෙට යන්න තියෙනවා නම් කොච්චර වටිනවද? හැබැයි මොණරාගල ළමයිට ඒ කියන්නේ දුෂ්කර ප්‍රදේශවල ළමයිට ලෝකෙට යන්න තියෙන හැකියාව කලින් අඩුයි. අපි පොඩි දවස්වල අන්තර්ජාලය තිබුණේ නැහැ. නමුත් දැන් ඌව පළාත විතරක් නෙවෙයි මුළු ලංකාවෙම පොඩි ගම්මාන වලට පවා අන්තර්ජාලය තියෙනවා. ඉතින් මේ අන්තර්ජාලය හරහා ලෝකෙට යන්න තමන්ගේ හැකියාවන් ලෝකෙට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකට උදාහරණයක් එක්ක මම ගේන්නම්. අද මට විශේෂ දෙයක් ආවා. මොකක්ද දන්නවද? තවත් YouTube award එකක් ආවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. තාම අන්බොක්සින් කරලවත් නැහැ. අන්බොක්සින් කරන විදිය පෙන්නන්නම්. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවෙන්. මමත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වශයෙන් මම ඉන්නේ බුත්තල ප්‍රදේශයේ මොණ්ඩා දිස්ත්‍රික්කයේ දුෂ්කර පළාතක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඉන්නේ. මට ආපු මේ 4 වෙනි award එක. තව තියෙනවා 3ක් පේනවා ඇති උඩ ගහලා අර තියෙනවා 3ක් තියෙනවා YouTube award 3ක්. මේ මට ආපු 4 වෙනි award එක. මම බුත්තල ඉඳලා ඒ කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ඉඳලා මුළු ලෝකෙටම පට්ට මැච් එකක් ගහලා තියෙනවා. ඒක ඔප්පු කරන එක සාධකයක් තමයි මේක. ඉතින් අපි ලංකාවේ අයට වඩා ලෝකයේ අයට කන්ටෙන්ට් ක්‍රියේට් කරොත් මොකද්ද වෙන්නේ? අපිට ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්. මේ වගේ ඕඩ් එකක් හම්බ වෙන්නේ සබ්ස්ක්‍රයිබ්ලා ලක්ෂයක් ආවොත් YouTube නාලිකාවක. අපි අන්බොක්සින් කරලා බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. තාම එහෙන් එවපු විදිහටම තියෙනවා. කපලා බලමු මේ පැත්තිනුත් කපන්න තියෙනවා යටින්. ඉස්සර අපිට award ආවේ මේ වගේ පොඩි award එකක් නෙවෙයි. ඉස්සර award දෙවනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අර පිටිපස්සෙන් තියෙන ලොකු award එක තමයි ආවේ. දැන් ඉතින් YouTube එකත් මේක අඩු කරලා තිනවා සයිස් එක. මොකද මේ ඒගොල්ලන්ට ලේසි. ඉතින් ලස්සන ස්පොන්ජ් එකක් උඩින් දාලා මේ ලෝගෝ එක තැල්නවාට ඔන්න ඉස්සල්ලාම ඒගොල්ලෝ සුබපතල කාඩ් එකක් එවලා තිනවා පොඩි කාඩ් එකක්. ඊළඟට ඒගොල්ලෝ එවලා තිනවා සර්ටිෆිකේට් එකක් එවලා තිනවා. කලින් සර්ටිෆිකේට් හම්බුණා. එතකොට ඊළඟට මෙන්න තියෙනවා YouTube award එක ලක්ෂේ. මේ මට හම්බ වෙන 4 වෙනි award එක. තව මග එන්න award කීපයක් තියෙනවා. ටික තමයි එන්නේ. තව මගේ එන්න award කීපයක් තියෙනවා. මේ මට හම්බෙච්ච 4 වෙනි award එක. ඊළඟට තව තියෙනවා. තවත් කාඩ් එකක් තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. මේ වගේ award ඔයගොල්ලන්ට ලංකාවට ගේන්න පුළුවන්. මොකද මමත් රෑ එළි වෙනකම් මහන්සි වෙලා කන්ටෙන්ට් ක්‍රියේට් කරලා දුර බැහැර ගිහිල්ලා ගමන් ගිහිල්ලා ලස්සන වීඩියෝස් අරන් ඇවිල්ලා නැත්තම් දැන් ඔයගොල්ලන්ට ගෙදර මේසෙ උඩ ඉඳන්ම වැඩ ගොඩක් කරන්න පුළුවන්. මමත් කරනවා. මේ මට හම්බෙච්ච ලංකාවේ channel එක නෙවෙයි මේ මම US වලට කරන channel එකකට හම්බෙච්ච award එකක් තමයි මේක. ලංකාවේ කට්ටියට අපි කන්ටෙන්ට් එකක් කරනවා කියන්නකෝ. ලංකාවේ කට්ටියට කන්ටෙන්ට් එකක් කරනකොට ඒ කන්ටෙන්ට් එකට ඇඩ් ප්ලේ වෙන රෙවෙනියු එක අඩුයි. ඉතින් ලෝකෙට කාට හරි US වලට කැනඩා වලට ජර්මනියට ඒ වගේ රටකට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරනකොට ඒගොල්ලෝ ඇඩ් වලට ගෙවන ගාණ වැඩි. ඒකින්ද මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. සාමාන්‍යයෙන් ලංකාවේ views 1000කට YouTube එකෙන් ගෙවන්නේ ඩොලර් 720ක් 35ක් සමහර වෙලාවට ඩොලර් 750ක් ඒ වගේ මුදලක් තමයි ගෙවන්නේ. සමහරක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ඒගොල්ලන්ගේ කන්ටෙන්ට් එක අනුව ගෙවන ඩොලර් ගාන
ටිකක් වැඩි ඔය এডুকেෂන් channel වලට වාහන රිවිව් කරන channel වලට ඒ වගේ channel වලට වැඩි. නමුත් සාමාන්‍ය content creators ලට ගෙවන ගාන අඩුයි YouTube එකේ. නමුත් YouTube එකෙන් US ටාගට් කරලා කරන වීඩියෝස් වලට ඒ කියන්නේ US crowd එක බලන වීඩියෝස් වලට ගෙවන ගාන වැඩි. මොකද එහෙ ad revenue එක වැඩි හින්දා. ad පෙන්නනකොට ගාන ගෙවන එක වැඩි හින්දා සාමාන්‍යයෙන් හොඳ රටකට මේ අපේ channel එක search වුණොත් ඒගොල්ලෝ ලොකු ගානක් ගෙවනවා views 1000කට $5 10 15 වගේ ඒ වගේ ගණන් ගෙවන අවස්ථා තියෙනවා. ඔන්න ඉතින් ලංකාවේ ඉන්න අපේ මේ වගේ දුෂ්කර ගම්මානවල ඉන්න අපේ තරුණ තරුණයන්ට කියන්නේ පටන් ගන්න YouTube channel එකක්, පටන් ගන්න Facebook එකක්, දැන් page වලට තමන්ගේ Facebook account එකටත් ගෙවනවා. ඉතින් පටන් ගන්න ඔක්කොම ලංකාවේ ඉන්නේ සුපිරිම වැඩකාරයෝ ටිකක් පුළුවන් නම් ලංකාව මුළු ලෝකෙටම ගෙනියන්න පුළුවන් ඕගොල්ලන්ට. පටන් ගන්න මේ වගේ දෙයක් කරන්න මේ වගේ ඕඩ් එකක් ඕගොල්ලන්ටත් කවදා හරි හම්බ වෙයි. එදාට මටත් කෝල් එකක් දෙන්න අයියේ මල්ලි මටත් ඔයාගේ කතාව අහලා මමත් පටන්ගෙන මේ වගේ ඕඩ් එකක් ගෙන්න ගත්තා කියලා. මොන හරි ඔයගොල්ලන්ට උදව්වක් ඕන නම් මගේ නම්බර එක කියන්නම් 073 64 2 109 WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම රිප්ලයි එකක් තියන්නම්. ගොඩක් ෆෝන් නම් සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. කෝල් ගන්න එපා. හදිසියක් වුණොත් WhatsApp එකට මැසේජ් එකක් තියෙන මම ගන්නම්. එහෙනම් ජයෙන් ජය මේවා ඕගොල්ලන්ට ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.